ට්‍රිප් එක යන අපේ නෑදෑයෝ ඔක්කොම අපේ ගෙදරට එකතු වුණා. මේ සුබ ගමනක් යන්න ලෑස්ති කට්ටිය ඔක්කොම ලස්සනට ඇඳගෙන අපි යනවා. අපි මේ දෙවෙනි සාර්ථකවත් ගමන වැස්ස කොයිතරම් වැස්සත් අපේ ගමන ඉස්සරහටම යන. ඒක තමයි අපේ පරමාර්ථය. අපි වැස්ස යවුව කියලා බලන්න කඳු හරි පන්දම් හරි ඕන දෙයක් බයින. අපි මේ ළමයි අපි පිටිවස්ස ගෙනියන්නේ ළමයිත් ඔය වැස්සටයි අගුවටයි දෙකටම හුරු වෙලා කැලේ යන්න වතුරේ නාන්න හැම දෙයකම පුරා. right, thank you very much. සුන්දර උදෑසන මේ සියලු දෙනාම ලස්සන ගමනක් පිටත් වෙන්න ලෑස්තිලා ඉන්නේ. හැමෝටම සාර්ථක ලෙස මේක එන්ජොයි කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. වැස්ස වලාගදී අපි ගැන බලලා දෙයියනේ කියලා මේ ගමන ලස්සනට ගිහිල්ලා එන්න අපිට උදව් කරાવી කියලා අපි හිතනවා. හලෝ good morning. දැන් ඉතින් අපි කට්ටියම පිටත් වෙන්න තමයි හදන්නේ. අපි පිටත් වෙන්න හිටියේ නම් උදේ 7ට. හැබැයි චුට්ටක් වැස්ස හන්ද හැමෝටම පරක්කු වුණා. තම තමන්ගේ වාහනවල වෙන වෙනම යනවට වඩා මේ වගේ එක බස් එකක් අරගෙන නෑදෑයෝ එක්ක යනකොට හරිම ඉතින් විනෝදයි ඒ ගමන. ඉතින් අපි අද තෝරගත්තේ යන්න අවිස්සාවේල්ල පැත්තට. අපි ඉතින් අවිස්සාවේල්ලේ තියෙන සීතාවක තියෙන මිරකල් කියන රිසෝට් එක තමයි තෝරගත්තේ අපේ මේ ගමන යන්න. ඉතින් අපි මෙතෙන්ට ගිය ගමන්ම ඒගොල්ලෝ වෙල්කම් ඩ්‍රින්ක් එකක් එක්ක අපිට දෙනවා කප් කේක් එකක්. අපි දැන් යන්න හදන්නේ ලොකේෂන් එකක් හොයාගෙන. ඉතින් අපි මෙතනදී ඔක්කොම පේමන්ට්ස් ටික කරලා ඉවර කරා. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ දෙනවා ගයිඩ් කෙනෙක්ව. එයා අපිට ඔක්කොම මෙතන විස්තර හැමදේම කියනවා. කට්ටියලම හරි මම පොඩ්ඩක් ඉස්සලාම ලොකේෂන් එකේ විස්තර ටික පොඩ්ඩක් කියන්න මොනවද පැකේජ් එක තියෙන්නේ. අද කොහොමද වැඩේ යන්නේ කියලා. ඉස්සලාම අපි හැමෝටම ටැග් එකක් දාලා දෙනවා. ඒතර ඔය ටැග් එක නැති කරගන්න එපා. ඕකෙන් තමයි අපි අයිඩෙන්ටිෆයි කරගන්නේ. ඊට අමතරව ලන්ච් එකට ඊවිනිං ස්නැක් එකට ඔය ටැග් එක බලනවා. ඒක වතුරට මුකුත් දෙන්නේ නැහැ. ඊට පස්සේ මිස්ටර් රූම් එකක් චේන්ජ් කරලා තියෙනවා. කට්ටියගේ බෑග් ටික තියාගන්න චේන්ජ් කරගන්න මේ දේවල් වලට. ඊට පස්සේ කට්ටියට වෙනම ලොකේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය ඩ්‍රින්ක් එකක් ගන්න නම් සින්දුවක් කියනවා ටීම් එකටම ගෙද වෙලා ඉන්න. වෙනම තැනක් තියෙනවා. ඒතර එතෙන්ට අනිත් ටීම් කවුරුත් එන්නේ සෙල්ලමිස්ටර් ටීම් එක විතරයි. ඊට අමතරව කොමන් තියෙන ලොකේෂන් ටිකක් මම කියන්න. ඒතරේ හැමතැනකම යන්න පුළුවන් යූපුල් එක. අපි මේකේ බීච් එක නම් හරි පහක් තියෙනවා. ඒක ලයිෆ් ගාඩ් කෙනෙකුත් ඉන්නවා. ඊට පස්සේ අපි කට්ටිය වෙල්කම් ඩ්‍රින්ක් එකක් ගත්තේ. එතන තමයි රෙස්ටුරන්ට් එක. ඒක ලන්ච් එකට මෙතනට තමයි එන්න ඕනේ. ලන්ච් එක තියෙනවා 12:00 ඉඳලා 4:00 වගේ ලන්ච් එක යනවා. ඊට පස්සේ අපි 3:00 ඉඳලා කට්ටිය චෙක් අවුට් වෙනකන් ඊවිනිං ස්නැක් එක දෙනවා. ඒතකොට ඊවිනිං ස්නැක් එක දෙන්නේ මේක තමයි අපිට හම්බෙච්ච රූම් එක. අපිට චේන්ජ් කරගන්න ඕනම් පොඩ්ඩක් රෙස්ට් කරන්න හැමදේටම. ඉතින් මෙතෙන්ට පෙවුන view එක තමයි මේ. ඒගොල්ලෝ දීපු රූම් එකත් ඇත්තටම හොඳයි. ඉතින් ක්ලීන් එකට තිබ්බා and comfortable. ඉතින් අපි අපිට හරියන ලොකේෂන් එකක් හොයාගෙන ඉතින් චුට්ටක් හොටෙල් එක වටේම ඇවිද්දා. ඉතින් අපේ මුලින්ම හිත ගිය තැන තමයි ඔය මං කලින් පෙන්නපු තැන. අපි මෙතෙන්ටත් ගියා. මෙතන නිකන් ඒගොල්ලන්ගේ ගමක් වගේ තමයි හදලා තිබ්බේ. එතන පොඩ්ඩක් වතුර එනවා ගතිය චුට්ටක් අපිට මදි වගේ හිතුණ හන්ද අපි මුලින්ම දැක්ක තැන තමයි අපි ඉන්න තෝරගත්තේ. මෙතන හැබැයි හරිම ලස්සනයි. හරිම නිදහස්. ඉතින්
ඔයගලන්ට පේනවනේ ගමක් වගේ හරි ලස්සනයි එතන. පොඩ්ඩක් වැස්ස වැඩි නිසා එතන වතුර ගතිය චුට්ටක් අර මේ පොළවේ හිම මඩ ගතියක් තිබ්බා. ඉතින් අපි මෙතෙන් තමයි ආවේ අන්තිමට. මෙතන ඇත්තටම හරිම ෂෝක් නැචරල් ඒගොල්ලන්ගේ පූල් එක වගේ හදලා තියෙනවා. වතුරත් ගොඩක් සැර නැහැ. ගානට ඉතින් තිබ්බ හරිම ෂෝක් ලස්සනයි එතන. තව පූල් එකක් මෙතන තිබ්බ බ්ලූ පූල් කියලා. ඒක ටිකක් ලොකු පූල් එකක්. තව ඒගොල්ලන්ගේ උඩ තිබ්බ බ්ලැක් පූල් කියලා. ඒ වගේ තව නැචරල් පූල්ස් තියෙනවා මේගොල්ලන්ගේ. මේගොල්ලෝ අපිට ලන්ච් එක මේ වගේ තමයි රෙඩි කරලා තිබ්බේ. ඉතින් ඒගොල්ලෝ බුෆේ එකක් තමයි දාලා තිබ්බේ. මම හිතන්නේ හොටෙල් එකේ ගොඩක් කට්ටිය හිටියා එදා අපි ගිය දවසේ. ඉතින් හොඳ අපි ගියපු ගානට හරියන විදිහට ඇත්තටම මේ හොඳ බුෆේ එකකුත් ඒගොල්ලෝ ලන්ච් එකක් අපිට රෙඩි කරලා තිබ්බා. මේ තමයි ඩෙසර්ට්ස් ඒගොල්ලෝ තියලා තිබ්බ. අයිස්ක්‍රීම්, ජෙලි, ෆෘට්ස් තිබ්බා. ඉතින් වතුරේ ඉඳලා කනකොට ඒ දැනෙන අමුතු ෆීලිං එක අම්මෝ මම මාර බඩගිනි ඉතින් ඒ වෙලාවේ. ඉතින් අපි කන තැනට මේ වගේ තමයි වීව් එක තිබ්බේ අපි. ලන්ච් එක අරගෙන ඉතින් අපි පොඩ්ඩක් බැඩ්මින්ටන් උත් ප්ලේ කරා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් මමත් හොටෙල් එක වටේ චුට්ටක් ඇවිදලා බලලා මම ලස්සන ඉතින් views ටිකක් ගත්තා ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මෙන්න මේ චූටි බට්ටත් ඉන්නවා.
ඉතින් ඊට පස්සේ අපි හවස් වුණාට පස්සේ අපි ගියා ටී එක බොන්න. ඒගොල්ලොන්ගේ Nescafe Nestea තිබ්බා තව අපිට දුන්නා. ඒගොල්ලෝ ස්නැක් එක විදිහට පොල් රොටි වඩේහෙකුයි වැලි තලපෙහෙකුයි. ඊපස්සේ අපි යනකොට හොටෙල් එකකින් යද්දි ඒගොල්ලෝ අපිට වටලප්පම් කප්සුත් දුන්නා. ඉතින් අපි ඒ ගෙවපු ගානට සෑහෙන්න අපි හුඟක් ඒ කියන්නේ එන්ජොයි කරා සහ ඒගොල්ලෝ අපිට කෑමත් ඒ විදිහටම දුන්නා. එක නම් අපිට අමතක නොවන ට්‍රිප් එකක් විදිහට තියෙයි. ඉතින් ඒ තරමටම අපි විනෝද වුණා අද. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඔයගොල්ලෝ මේකට comment එකක් දාන්න, like එකක් දාන්න.